ඔන්න ඉතින් නංගිලා මල්ලිලා බලාගෙන හිටපු විදිහටම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව මගින් තුන්වෙනි බෝට්ටුවටයක් මේ වෙනකොට නිකුත් කරලා තියෙනවා. මුලින් මතක් කරන්න ඕනේ කලින් බෝට්ටුවට එකදී ඔයාට උපාධියක් සිලෙක්ට් වුණා නම් ඔයා ඒක රෙජිස්ටර් වෙලා ඉන්න ඕන. එහෙම නැත්නම් කලින් බෝට්ටුවටයක් එන්නේ නැතුව කලින්ම කියන්නේ මුලින්ම ඔයා උපාධියකට සිලෙක්ට් වෙලා රෙජිස්ටර් වෙලා ඉන්නවා නම් ප්‍රමෝෂන් ඩික්ලරේෂන් වලින් ඒ වෙලාවේදී ඉස්සරහට තියෙන බෝට්ටුවට ඕනේ නැහැ කියලා අයින් කරා නම් මේ කාරණාව එහෙම නැත්නම් මේ තුන්වෙනි බෝට්ටුවට ඔයාට අදාළ වෙන්නේ නැහැ. හැබැයි එහෙම නැත්නම් එකන කලින් වාට මොන මොකක් මරි උපාදයක් ඇවිල්ල එකට සිලෙක්ට වෙලා ඒත් කමන්න මට ඉස්රට තින බෝට්ටුවටත් ඕනි කියල ඔයා ප්‍රමෝෂන් ඩික්ලේෂන එක අයින්කර නැත්නම් එමනත්තම් පලනි බෝට්ටුවට යාවත් දෙවැනි බෝට්ටුවට යාව ඒවගෙනුත්තුවාට ඉස්රට ඉන්න තින බෝට්ටුවට ඕනි කියලොයා හිටිය නම් අනිවාරෙන්ම තුන්ගනි බෝට්ටුවට ඒදවාව සලකා බැලීමක් කරනවා ඔයා වටේ අදාල කරන සෙක්ස්කෝ එක තියෙනවන ඉතින් එහම තුන්ගනි බෝට්ටුවට එකද වාට උපාධි පාටමාලාවක් කාවන ගෙමනත්තම් විශුද්‍යාලයක් කාවනන් අනිවාරෙන් මේ වාලා රෙජිස්ට වෙන්න මෝනි බෝට්ටුවට ඕනි කියලා තිබන ඉතින් කොහමත් යුනිකෝඩ් ලිස්ට එකේ වාට දැංගා පූපාදියකට දැන්ගෙනවා දැනට සිලෙක්ටලායින් උපාදියට වඩා හොඳ උපාදයක් තමයි අවොත්තෙන්නේ ට පහල උපාදන්න එක නිසා කොමත් අනිවාරම රජිස්ට වෙන එක හොඳයි දැඟි තන්නක යාට යුනිකොඩ් ලිස්ට එක ඔයා බෝට්වට එකදී නැතුව එක ඊට කලින්ම මුලින්ම ඔයා යුනිකොඩ් ලිස්ට එකේ තුන්වනිට වගේ තියන උපාදිකට සිලෙක්ටලා තියෙනවන තියෙනවා දැන් මේ වෙනකොට කැම්පස් එකේ ඒ කෝසෙක් කරන ගමන්ගින් හැබැයි වට මේ තුන්වනි බෝට්ටුවටෙන් තුන්වනිට ලිස් කරපු උපාදිට වඩා හොඳ උපාදයක පලවෙනිට ලිස් කරපු උපාදවාට බෝට්වටකින් එන්න පුළුව වෙන විශ්වවිද්‍යාලයක ඉතිං ඒක නිසා අනිවාරයෙන්ම රෙජිස්ට වෙන එක කරන්න මෝනි කොමත් හොඳ අවස්ථාවක් මොකද බෝට්වටකින් වාට එන්නේ අර කලින් උපාදිට වඩා හොඳ උපාදයක් නිසා ඉතින් ඒත් එක මතක් කරන දැ තුන්ගනි බෝට්වට ඒදවාට උපාදයක් ආවන අනිවාරම් රෙජිස්ට වෙන අනිවාරයන ඉතින් එහිම කියලා දැන් දැනට ඔයා විශ්වවිද්‍යාලයක පලවෙනි බෝට්ටුවටෙන් හරි මනතම් ඊට කලින් හරි එමනතම් දෙවනි බෝට්ටුවටෙන් හරි ආපු විශ්වවිද්‍යාලයකටවා දැම් මේ වෙනකොට රෙජිස්ට වෙලා කැම්පස් එකට ගිහිල්ලා එකඩමික් කරන ගමන් හිටියත් වට අනිවාරම තුන්ගනි බෝට්ුවටයක් කාවත් ඒක රජිස්ට වෙලා ඒ කැම්පස් එකට යන්න වෙනවා එක ඉදල් ප්‍රතිවාදන කමිෂන් සභාව යුජිසක තියෙන නීති අනුව තියෙන දෙයක් එක නිසා පුරප්පවාට වටයක්වාට ආවතින් ඒක හිස්සන ෆිල් කරන්න එකට වාට අනිවාරම යන්න වෙනවා මොකද නැත්තන් ඒක විශ්විදල් ශිෂ්‍යයක් කියන එක නැතිවෙන්න පුළුවන් මේ තියෙන නීති පිත් එක් නිසා අනිවාරමට බෝට්ුවටක් කාවනවා අනිවාරම රජිස්ටර් නැද මෙතනති මේ නොට් සිලෙක්ට් අය ගැන කතාගරොත්තේම නොට් සිලෙක්ට් අයත් අනිවාරෙන්ම ටච්චක ඉන්න තුන්ගනි බෝට්වට එකදී වාට එන්න තින ඉටගට වැඩි මොකද දැන්ර විශිදල ප්‍රතිපාදන කමිෂන් සභාවෙන් කලින් අවුරුදුවලට වඩා චුට්ටක් කාර්යක්ෂම මේ දවස්වල වැඩටික් කරගෙන යනවා ඒක නිසා දැන් අර ගිය අවුරුදුවල වගේ නම් පුරපාඩු පිරවීම මටවලදී දැන් සමහර දැන් අපිටමුකෝ එක උපාධි පාඨමාලාවකට 135ක් වගේ ගන්න උපාධි පාඨමාලාවකට 120ක් වගේ ප්‍රමාණයක් තමයි රෙජිස්ටර් වෙලා ඉන්නේ. තව එතකොට ඉතුරු ටිකක් තියෙනවා. සාමාන්‍යයෙන් 15ක් වගේ ඉතුරු වෙලා තියෙනවා. එතකොට මේවට බෝට්ටුවට සලකා බැලීම සාමාන්‍යයෙන් කලින් අවස්ථාවලදී ගොඩක් අඩුයි. හැබැයි මේ පාරේ චුට්ටක් ආරක්ෂම වෙලා තියෙනවා. හැම පුරපාඩුවටයක්ම ෆිල් කරන්න තමයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාවත් හැම වෙලාවකම උත්සාහ කරන්න. ඒක නිසා තුන්වෙනි බෝට්ටු වටේකදී ඔයාට ආසන්න දෙවැනි බෝට්ටු වටේදී ආසන්න ඉසෙක්කෝ එකක් තිබුණ නං එහෙම. ඒ කියන්නේ දෙවැනි බෝට්ටු වටේකදී අවසාන ළමයව ගත් ඉසෙට් ස්කෝර් එක චුට්ටක් හොයලා බලන්න. අන්නේ ඉසෙට් ස්කෝර් එකට ආසන්නව ඉසෙට් ස්කෝර් එක වගේ තියෙනවා නම් ඔයාව තුන්වෙනි බෝට්ටු වටේකින් සිලෙක්ට් වෙන්න පුළුවන් not selected අයව. ඉතින් ඔයගේ not selected යාළුවත් ඉන්නවා නම් එයාවත් අනිවාර්යයෙන්ම දැනුවත් කරන්න මේ තුන්වෙනි බෝට්ටු වටේ බලන්න කියලා. මොකද නැත්තම් අපරාධයක් කරගන්නේ හදිසියවත් ඔයා තුන්වෙනි බෝට්ටු වටේ බලන්නේ නැතුව හිටියොත් එහෙම බැරි වෙලාවත් තුන්වෙනි බෝට්ටු වටේ not selected කෙනෙක්ට උපාධියක් ඇවිල්ලා තිබුණොත් ඒක ලොකු chance එකක් ලොකු අවස්ථාවක්. ඒ නිසා අනිවාර්යයෙන්ම තුන්වෙනි බෝට්ටු වටේ not selected හැමෝටම බලන්න කියලා කියන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. අහමද දැන් තුන්වෙනි බෝට්ටුවට ඇවිල්ලානේ තියෙන්නේ. දැන් එතකොට චුට්ටක් ට්‍රැෆික් එක වැඩි නම් ගිමල්ලියේ ඔයාලට මේ තුන්වෙනි බෝට්ටු වටේට ආවද කියලා නැද්ද කියලා බලන්න. ඒක නිසා මම මෙන්න මේ පෙන්නන ක්‍රමයට විතරක් දැනට try කරන්න. ඔයා තුන්වෙනි බෝට්ටු වටේ බලන්න. අපි දැන් බලමු කොහොමද තුන්වෙනි බෝට්ටු වටේ බලන්නේ කියලා. ඉතින් නංගිලා මල්ලිලාට ugc.ac.lk කියන වෙබ්සයිට් එකට මේ විදිහට එන්න පුළුවන්. ඉතින් ඩිස්ක්‍රිප්ෂන් එකේ වගේම වෙබ් එකේ බ්‍රවුස් කරලා ගන්නත් පුළුවන් මේ සයිට් එක. ඉතින් සුපුරුදු UGC සයිට් එක මේ. ඉතින් මේකට ආවට පස්සේ මුලින්ම තියෙනවා මෙන්න මේ විදියට University Registrations 2023-2024 කියලා. ඉතින් මේක මේ විදියට ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ පෙන්වනවා. මෙතන අපි මුලින්ම කරන්න තියෙන්නේ to download the letter of selection and
ප්‍රොසිට රජිස්ටේෂන්ස් කියන එක ති මේක කලික් කරාට පස්සේ අපි මුලින්ම ලොග් වෙන්න ඕන ඉටවස මෙතන වෙරිෆයිෝ අයිඩන්ටි කියල පෙන්න්නවා ඉතිං මෙතන සමහර ටිකක් ෆිල් වෙලා තින අපිට ඉතුර ටික විතරයි ෆිල් කරන්න තියෙන්නේ ටපස මෙතනින් මෙන්න මෙහෙම සබ්මිට් දුන්නට පස්සේ අපේ මොබයිල් ෆෝන් එකට එනවා වෙරිෆිකේෂන් ලිංක් එක ඒ වෙරිෆිකේෂන් ලිංක එක ටච් කරට පස්සේ බ්‍රවස් වෙන බ්‍රවස් වනාට පස්සේ මෙන්න මේ වගේ පේජ්ජයකින් OTP sent successfully please check your mobile to retrieve the OTP කියල පෙන්න්නනවා ඉට පස අපේ මොබයිල් නම්බකින් මැසේජ් එකක් එනවා නම්බ එක ඉතිං මේ අපි මෙතන OTP කෝඩ්ඩක් විදියට සඳහන් කරන්න තියෙන්නේ හොඳ ඉතිං සබ්මිට් දුන්නට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටෆේස් එකට තමයි වාල වෙන්න ඉතිං මෙතන පෙන්න්නනවා සිලෙක්ට වෙලා තියෙන උපාධි පාටමාලා මොකක්ද වගේ සිලෙක්ට වෙලාත්තන යුනිවර්සිටික මොකක්ද කියලා තුන්වෙනි බෝට්ටු වටේ ඉතිං පලවෙනි බෝට්ටුවට දෙවනි බෝට්ටුවට වගේ තමයි තුන්වෙනි බෝට්ටුවට වාට අලුතින් උපාදයක් ඇවල තියෙනවා මෙන්න මේ යටින් පෙන්න්න මේක පලවෙනි බෝට්ටුවටෙන් ආපක නැත මේ දෙවනි බෝට්ටුවටෙන් ආවයට යුනිසිට of රුහුණ නම් වාට තුන්වෙනි බෝට්ටුවටෙන් යුනිසිට of කලනි ඇවිල්ල කියලා මෙන්න මේ විදියට පෙන්න්නවා ඉතිං ඔවිදිර තමයි වලට තුන්ගනි බෝට්ටු බටේ බලාගන්න තියෙන ලේසිම මෙතඩ් දෙක ඉතිං අරවිදියට ඉන්ඩෙක්ස් නම්බෙක් ගහල ගිහිලා ටක්ගල සයිච් කරන්න පුළ හැබැයි වෙලා එර පෙන්න්න ගොඩක් ගොඩක් කටීම වෙලාවේ බලන නිසා ඉතින් එක නිසා මෙන්න මේ මෙතඩ් එකට පාවිච්චි කරලා වලට පුළුවන්කමක් තියෙන තුන්ගනි බෝට්ටු වටේට ඔයාට උපාදයක් කැවිල්ලද නැද්ද කියලා බලත් හොඳ ඉතින් අවසාන වශයෙන් ආයමත් මතක් කරනවා ඔයා දැනට බෝට්ටුවට ඉල්ලපු කෙනෙක් නං එමනත්තම් නොට් සිලෙක්ටඩ් යාලු ඉන්න ඕන අනිවාර්යෙන්ම වීඩියෝක බලන්න කියන්න මොකද එයාලට ගොඩාක් වැදගත් ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි මොකද නොට් සිලෙක්ටඩ් කෙනෙක්ට තුන්වෙනි බෝට්ටු වටේකදී උපාධි පාඨමාලාවක් කෙන්න තියෙන chance එක වැඩි ඒක නිසා අනිවාර්යෙන්ම අය වගේ කෙනෙක් ඉන්නවනම් එයාට ෂෙයා කරන්න මොකද ඒ අවස්ථාව වටින නිසා මොකද ඔයාගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් තමයි ඔයාගේ ජීවිතේ වටින අවස්ථාවක් තමයි කැම්පස් එකට යනවා කියන්නේ ඉතින් ඒක නිසා ඒ අවස්ථාව ඔයාගේ යාළුවටත් ලබා ගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා වෙයි මොකද තුන්වෙනි බෝට්ටුවටකින් වට කැම්පස් එකක් කවන අනිවාර්යයෙන්ම රෙජිස්ටර් වෙන්න පුළුවන් ඉතින් ඒක ගැන දැනගන්න අනිවාර්යයෙන්ම ඔයාගේ යාළුවට ෂෙයා කරන්න කියලා මතක් කරනවා අතට ගිහින් එන්න ඔයාට ජය